ඔයත් අනාරක්ෂිත ඩිස්ටි ඩිඩින් එකක් කරලා බයෙන්ද ඉන්නේ. ඔයා දන්නවද HIV AIDS පරීක්ෂාව දැන් ගෙදරදීම ඔයාට කරගන්න පුළුවන් කියලා. 2024 අවුරුද්දේ ලංකාවේ HIV ආසාදිතයන් 5700ක්. ඒ කියන්නේ 2010ට සාපේක්ෂව 48%ක වැඩිවීමක්. HIV එහෙම නැත්නම් මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය ඇඟට ඇතුල් වෙලා රෝග ලක්ෂණ මුකුත් පෙන්වන්නේ නැතුව තියෙන්න පුළුවන්. HIV එහෙම නැත්නම් මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය අපේ ඇඟට ඇතුල් වෙලා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට කෙලින්ම පහර දෙනවා. ඒකෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වෙලා AIDS කියන රෝගය අපිට හදන්න පුළුවන්. ඔබ HIV ආසාදිතයෙක් වුවත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා තියෙන්න පුළුවන්. එහෙනම් ඉතින් කොහොමද මේක පරීක්ෂා කරන්නේ? 1. ඔයාට කැමති නම් ලේ පරීක්ෂාවක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලේ පරීක්ෂාවක් කරගන්න කවුළු සමය එහෙම නැත්නම් HIV ආසාදනයේ ඇඟට ඇතුල් වෙලා සති 3ක් සති 6ක් අතර කාලයක් යන්න ඕනේ පරීක්ෂණය කරන්න සුදුසු වෙන්න. ඉතින් ඔයාට පුළුවන් විනාඩි 20ක් වගේ පුංචි කාලයක් ඇතුළත මේ රුධිර පරීක්ෂණය කරගන්න. මේක ඇත්තටම ලංකාවේ නොමිලේ ලබා දෙන සේවාවක්. ඔයාට ලිංගාශ්‍රිත රෝග සායනයකට ගියොත් ලංකාවේ තියෙන ඕනෑම ඉස්පිරිතාලෙක මේක ඔයාට නොමිලේම කරගන්න පුළුවන්. ඔයා රුධිර පරීක්ෂණයට අකමැති නම් ඔයාට ගෙදරදීම ඔයාගේ මුඛ තරල පරීක්ෂාවක් සිද්ධ කරගන්න පුළුවන්. හැබැයි මේකට මාස 3ක්වත් යන්න ඕනේ. කියන්නේ HIV ආසාදනයේ ඇඟට ඇතුල් වෙලා මාස 3කට පස්සේ තමයි ඇත්තට මේ පරීක්ෂණය කරන්න සුදුසු වෙන්නේ. මේකට පුංචි දෙයක් කරන්න තියෙන්නේ. knoforsure.lk මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් මේ පරීක්ෂණ කට්ටලය. කරන විදිහ ඔක්කොම පිළිවෙලට ඔයාට කියලා දීලා තියෙනවා. ඔයාට තමන්ම ගෙදරදී නොමිලේ මේක කරගෙන පරීක්ෂණයේ නෙගටිව්ද පොසිටිව්ද කියලා බලා ගන්න පුළුවන්. පොසිටිව් නම් ළඟම තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයට ගිහිල්ලා ඒගොල්ලන්ට දන්වන්න ඉදිරි කටයුතු සඳහා. ඉතින් හරිම ලේසි දෙයක් මේක. ඔන්න ළමයි මේක කියලා දුන්නා කියලා අද ඉඳලා අනාරක්ෂිත ඩිස්ට්‍රික්ටින් කරන්න යන්න එපා. එහෙනම් අමුතු ඩොකා අදට සමුගන ඊළඟ සතියේ හම්බ වෙමු අපි.